හායි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අවුරුද්දකට විතර පස්සේ තමයි ඔයාලට මෙන්න මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්න පුළුවන් වුණේ. ඉතින් ෂෝට් වීඩියෝස් අප්ලෝඩ් කරාට මේ වගේ ලොං වීඩියෝස් මට ගොඩ කාලෙකින් අප්ලෝඩ් කරන්න බැරි වුණා. හැබැයි මම හිතුවා ඊට පස්සේ දිගටම ඔයාලට මෙන්න මේ වගේ වීඩියෝස් අරගෙන එනවා කියලා. ඉතින් කලින් වගේම ජුවලරිස් හදන්න ඉගෙන ගන්න, ජුවලරි බිස්නස් එකක් පටන් ගන්න, ඒත් එක්කම අපිත් එක්ක ජුවලරි බිස්නස් පටන් කරගෙන යන අයට පුළුවන් ඉස්සර වගේම මාත් එක්ක එකතු වෙලා වීඩියෝස් බලලා ඉගෙනගෙන අලුත් දේවල් එක්ක ඉස්සරහට යන්න. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කපල් මැග්නට් නෙක්ලස් එකක් හදන විදිහ. ඉතින් මේ තියෙන්නේ මැග්නට් චාම් එක. ඒත් එක්කම අපි චේන්ස් වලින් තමයි මේ නෙක්ලස් එක හදන්නේ. ඉතින් මෙන්න මේ වගේ චේන් එක අරගෙන අපිට නෙක්ලස් එකට අවශ්‍ය ප්‍රමාණයට කට් කරගන්නවා. සාමාන්‍යයෙන් අඟල් 18ක් වගේ ප්‍රමාණයක් අපි නෙක්ලස් එකට ගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ සයිඩ් කටර් එක පාවිච්චි කරලා අපි නෙක්ලස් එක කට් කරගන්නවා. ඉතින් මම මුලින්ම හදන නෙක්ලස් දෙක චේන් වලින්ම තමයි හදන්නේ. ඊට පස්සේ මම ඔයාලට තවත් ක්‍රමයක් කියලා දෙන්නම්. ඉතින් එක සමාන චේන් කොටස් දෙකක් මම මුලින්ම මෙන්න මේ විදිහට කපා ගන්නවා. මෙන්න මේ විදිහට කපාගෙන ඊට පස්සේ අපි නෙක්ලස් දෙක හදන්න ගමු කොහොමද කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ සිල්වර් චේන් තමයි මම ගන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ මැග්නට් චාම් එක. ඔයාලට මම පෙන්නන්නම්. ඉතින් මේක මාරම විදිහට ඇලෙනවා. ඔයාලට පේනවා ඇති චේන් එකත් මේකට ඇලවෙනවා. ජම්ප් රින් ෆයින්ඩින්ග්ස් එහෙමත් මෙන්න මේ මැග්නට් එකට සෙට් වෙනවා. මෙන්න මේ වගේ සෙට් වෙනවා. ඉතින් ගොඩක්ම කපල් ජුවලරි එහෙම නැත්නම් බෙස්ට් ෆ්‍රෙන්ඩ් ජුවලරිස් වලට මේ චාම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ චාම්ස්, චේන්ස්, ටූල්ස් මේ හැමදේම ඉතින් වෙනද වගේම අපේ ස්ටෝර් එකෙන් ගන්න පුළුවන්. දැනට YouTube channel එකකින් නම් අවුරුදු 4කට වැඩි අපිත් එක්ක ගනුදෙනු කරන කස්ටමර්ස්ලා ඉන්නවා. ඉතින් මම ගොඩාක්ම ග්‍රේට්ෆුල් වෙනවා ඒ අය වෙනුවෙන්. මොකද මම වීඩියෝ එකක්වත් අප්ලෝඩ් නොකරන කාලෙදි පවා ඒගොල්ලෝ මාත් එක්ක විශ්වාසයෙන් ගනුදෙනු කරා. ඉතින් ඒකට ගොඩාක්ම ස්තුතියි. ඉතින් කලින් අය ඉන්නවා නම් ආපහු කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි ආපහු අපේ වැඩ ටික ලස්සනටම කරගෙන යමු. ඉතින් මෙන්න මේ විදිහට ජම්ප් රින් එක ඕපන් කරගෙන මම මගේ චේන් එකට සම්බන්ධ කරගන්න තමයි හදන්නේ. මෙන්න මේ වගේ එක පැත්තක කොටසක් මම මේ වගේ අයින් කරගෙන මම මගේ එක චේන් එකකට සම්බන්ධ කරගන්නවා. දැන් අපි මේ චේන් එක හදලා ඉවර කරමු. ඉතින් මේක මැග්නට් එකක් නිසා මෙන්න මේ විදිහට චුට්ටක් ස්ට්‍රගල් කරන්න වෙනවා මේක හරියට හදාගන්න. ඉතින් මෙන්න මේ විදිහට මම මේක දැන් එක කොටසක් සම්බන්ධ කරගෙන තියෙන්නේ. දැන් අපි මේ නෙක්ලස් එක හදලා ඉවර කරගමු. ඒකට මම මෙන්න මේ විදිහට ජම්ප් රින් එකක් ඕපන් කරගෙන ඒකට මෙන්න මේ වගේ ලොක් එකක් දාගන්නවා. ඉතින් අපේ ලොබ්ස්ටර් ලොක් එක මම මේකට දාගන්නවා. අනිත් පැත්තට අපි සාමාන්‍ය විදිහටම ජම්ප් රින් එකක් දාගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ජම්ප් රින් එක ඕපන් කරගෙන මෙන්න මේ වගේ අනිත් පැත්තට අපි ජම්ප් රින් එක දාගන්නවා. ඊට පස්සේ අපි මේ ජම්ප් රින් එක ක්ලෝස් කරගන්නවා. ඉතින් මේ වගේ තමයි අපි එක මැග්නට් චේන් එකක් හදාගත්තේ එක පැත්තක්. ඉතින් අනිත් පැත්තත් අපි ඒ විදිහටම තමයි හදාගන්න තියෙන්නේ. ඉතින් මේ පේනව නේද මම ඔයාලට කිව්වා වගේ ජම්ප් රින්ග්ස්, වයින්ඩින්ග්ස් හැම එකක්ම මේ මැග්නට් එකත් එක්ක සෙට් වෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් අනිත් පැත්තේ කොටසත් ඒ විදිහටම හදාගන්න. ඉතින් ඇත්තටම ඔයාගේ හොඳම යාළුවට වගේ ගිෆ්ට් කරන්න නම් මේක අයිඩියල්ම ගිෆ්ට් එකක් කියලා මම හිතනවා. ඒ වගේම තමයි ඔයා කැමති කෙනෙක්ට ඔයා ආස කෙනෙක්ට ඔයාට පුළුවන් මෙන්න මේ වගේ කපල් ජුවලරි එකක් ප්‍රසන්ට් කරන්න. ඒ වගේම තමයි ඔයාලට බිස්නස් එකක් විදිහට පටන් ගන්නවා නම් උනත් මේක මාරම අයිඩියල්. මොකද මේ දවස්වල ගොඩාක්ම මේ වගේ ගිෆ්ට් අයිටම්ස් හොයනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ජුවලරි එකටත් මෙන්න මේ වගේ දෙයක් කැටගරි කරගන්න. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට හදාගන්න පුළුවන්.
ඉතින් ඇත්තටම ඉස්සරහට ගොඩාක් දේවල් තියෙනවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ජුවලරිස් වලට ආස අය, ජුවලරි හදන්න ආස අය, ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ආස අය අනිවාර්යයෙන්ම channel එකත් එක්ක ඉන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන ගොඩාක් දේවල් ඉගෙන ගන්න. ඒ වගේම තමයි මේවා හදනවා වගේම මේවා ඔයාලා කස්ටමර්ස්ලාට ලස්සනට දෙන විදිහත් මම ඔයාලට ideas කලින් ඉඳන්ම ෂෙයා කරගත්තා. ඉතින් දැන් තවත් අලුත් වෙලා තවත් ලස්සන විදිහට ඔයාලත් එක්ක ඒවා ෂෙයා කරගන්න මම බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් මම මගේ බිස්නස් එක කරන විදිහම තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ආසාවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ අයිඩියා එක ගන්න. ඉතින් මෙන්න මේ විදිහට මම නෙක්ලස් එක මේ වගේ මගේ ඩිස්ප්ලේ කාඩ් එකක හැං කරගත්තා. ඉතින් මේ ඩිස්ප්ලේ කාඩ් එකත් මම ඩිසයින් කරගත්ත එකක්. ඉතින් ප්‍රොඩක්ට් එක ගොඩක් පේන්න නම් අපිට මේ වගේ මිනිමල් ඩිස්ප්ලේ කාඩ් එකක් ඩිසයින් කරගත්තාම හොඳටම ඇති. ඉතින් මම ඔයාලට කිව්වනේ නෙක්ලස් එක හදන තව විදිහක් කියලා දෙනවා කියලා. ඉතින් මේ තියෙන්නේ මේ විදිහ. මේ තියෙන්නේ ලෙදර් කෝඩ් එකක්. ඉතින් මේක ඔයාලට පුළුවන් දැන් ඔයාලා බොයි කෙනෙක්ට වගේ ප්‍රසන්ට් කරනවා නම් චේන් වලට අකමැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ලෙදර් කෝඩ් එක පාවිච්චි කරලත් එක පැත්තක කොටසක් ලෙදර් කෝඩ් එක පාවිච්චි කරලා හදාගන්න. ඉතින් ඒක තමයි මම ඔයාලට මේ කියලා දෙන්නේ. කලින් වගේම එක පැත්තක් ඔයාලට පුළුවන් සාමාන්‍ය විදිහටම චේන් එකෙන් හදාගන්න. ඉතින් අනිත් පැත්ත කොටස ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ කෝඩ් එකකින් හදාගන්න. ඉතින් ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ජුවලරීස් හදන්න අනිවාර්යයෙන්ම ටූල්ස් අවශ්‍යද කියලා. ඉතින් ටූල්ස් අවශ්‍ය වෙනවා. අපිට ටූල්ස් වෙනුවෙන් පොඩි ආයෝජනයක් කරන්න වෙනවා. මොකද ටූල්ස් තිබ්බහම තමයි අපිට නීට් එකට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් අපි ඕනම දෙයක් කරද්දී අපි වෙන දෙයක් වුණත්, ඒ කියන්නේ වෙන මොකක් හරි බිස්නස් එකක් වෙන මොකක් හරි DIY එකක් කරනවා නම්, එහෙම නැත්නම් මොකක් හරි මේ වගේ ක්‍රාෆ්ට් වැඩ කරද්දී අනිවාර්යයෙන්ම අපි ටූල්ස් පාවිච්චි කරනවනේ. ඒවට අදාළව ඒ වගේ තමයි ජුවලරීස් හදද්දිත් අපිට ටූල්ස් අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ වගේ එක පැත්තක් චේන් එකටත් අනිත් පැත්ත මෙන්න මේ වගේ කෝඩ් එකටත් මම සෙට් කරගන්නවා. ඒ නිසා ටූල්ස් අවශ්‍යද කියලා අහපු කෙනෙක් ඉන්නවා නම් සමහර ඒ කියන්නේ මේ වගේ ගොඩාක් ජුවලරීස් වලට අපිට අනිවාර්යයෙන්ම ටූල්ස් අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ වගේ මම මගේ මේ නෙක්ලස් එකත් හදාගන්න. ඉතින් හරිම ලස්සනයි මේවා හැදුවට පස්සේ මාරු මාසේ හිතෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ නෙක්ලස් එක උනත් මගෙන් පර්චේස් කරන්න. මම කැටලොග් එකට ඇඩ් කරන්නම්. ඒ වගේම තමයි මේවා හදන මැටීරියල්ස් අවශ්‍ය නම් ඔයාලට මැටීරියල්ස් උනත් මගෙන් ගන්න පුළුවන්. දැනටමත් කැටලොග් එකට අයිටම්ස් ටික ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අනිත් පැත්තටත් අපි ජම්ප්‍රින් එක සෙට් කරගන්නවා. ඉතින් ඒ වගේ තමයි මේවා හදාගෙන යනකොට ඔයාලට ගැටලු මතුවෙනවා නම් ප්‍රශ්න මතුවෙනවා නම් කමෙන්ට් එකක් හරි එහෙම නැත්නම් මට WhatsApp message එකක් දාලා හරි ඕනම වෙලාවක ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මම අනිත් පැත්තේ කොටසත් මේ විදිහට සම්බන්ධ කරගන්නවා. දැන් අපේ නෙක්ලස් එකේ වැඩ ගොඩක් දුරට ඉවරයි. මෙන්න මේ වගේ තමයි ඩිස්ප්ලේ වෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් අපි නෙක්ලසස් දෙකක් අද හදන විදිහ ඉගෙන ගත්තා දෙවිදිහකට. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. හදලා බලලා අනිවාර්යෙන්ම මට මෙසේජ් එකක් දාන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝස් අරගෙන එනකන් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.